ආයුබෝවන් මම ප්‍රථමයෙන් කියන්න කැමති මම රෝමානු කතෝලික දහමේ බුදු දහමෙන් පෝෂණය වූ මනුස්සයෙක්. ඒ නිසා මම පොඩ්ඩක් තීරණය කළා මම විවිධ මේ දරුවන් එක්ක ගොඩක් ඇසුරු කරනවා. ඔය මනෝවිද්‍යාත්මක පැත්ත සෑම විෂයක්ම දරුවෝ මට මුණ ගැසෙනවා. ඒ අය එක්ක කතා කරපුවාම මේ ඇත්තටම මේ දරුවන්ට ගොඩාක් පණිවිඩයක් ගන්න තියෙන එකම දේ තමයි ඇයි මම ඉපදුනේ කියලා. මං සාමාන්‍යයෙන් මේ වැඩසටහන් වලට ආගමික සිද්ධාස්ථාන සුසාන භූමි ගොඩක් ඒ දේවල් ප්‍රයෝජනයට ගන්න කැමතියි. මොකද මේ අද TikTok, YouTube, Facebook වල මොකක් හරි දෙයක් views වැඩි කරගන්න හරි මොනවා හරි වෙන්න කාන්තාවගේ අද නිර්වතක් හෝ පෙන්නගෙන මුදල් උපයන සමාජයක සාමාන්‍යයෙන් අපි වැරදි කරලා තියෙනවා. නමුත් අපිට වැරදි කරන්න සිද්ධ වුණේ අපේ අනවබෝධය නිසා. යම්කිසි අවබෝධයක් ලබා ගත්තට පස්සේ අපි ඒ දේ තවත් කෙනෙකුට බෙදලා නොදුන්නොත් අපි ඊර්ෂ්‍යාකාරයෙක් පුවකෙක්. සාමාන්‍යයෙන් අපේ දැනීම එහෙම වැළලීලා යනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ අපි වගේම දෙවියන් වහන්සේ මේ ලෝකෙට යම්කිසි කෙනෙක් මැව්වා කියනවා නම් ඒකේ එක්තරා පුද්ගලයෙක් තමයි සිද්ධාර්ථ කුමාරයා. සිද්ධාර්ථ ගුමාරයා අපි වගේම ඊට පස්සේ ඉන් අනතුරු බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ ශාස්ත්‍රවරයන්න් සොයාගත් දේ කිසිම දෙයක් නැතුව මහා ජනතාවට ලෝකවාසී සැමටම බෙදලා දීලා අතහැරලා ගිය කෙනෙක්. ඒ නිසා එච්චර දුන්න දෙයට අපි අද දන්සල් අනම්මනම් ඒ කියන්නේ දාන ධර්ම කියලා දෙන්නේ අපිට දන්න දේ අපිට තියෙන විදිය තමයි. ඒ නිසා අපි හරි සරල විය යුතුයි. මේ රූප රාමෝ දේශ බලපුවාම හරියටම සාන්තවත් බව පිරලා තියෙන්නේ. මේක අතරේ සියල්ලම කියන්නේ අනිත්‍යභාවය. ඔක්කොම අතහැරලා මේ අවබෝධය ලබා ගන්න නිසායි. දැන් මේ වෙලාවේ යනකොටත් මානසික රෝගියෙක් යනවා. ඇහෙනවත් ඇති. මම මේ පාන. එතකොට අපි මේ දේවල් අවබෝධ කරගන්න මම නිතරම කියන දෙයක් තමයි ඔය වගේ 70%ක් විතර ඉන්නවා හරියට ඉගෙන ගත්තේ නැති ආර්ථික අතින් අඩුපාඩුකම් අතින් හීන වෙච්ච 70%ක් පමණ ඉන්නවා. නමුත් මේ උගත් බුද්ධිමත් විද්වත්තු කතිකාචාර්යවරු ආචාර්යවරු මහාචාර්යවරු කියලා උපාධිධාරීන් කියලා කොටසක් ඉන්නවා. ඒ අයට මේ සන්නාමය කොහෙන්ද ආවද කියලා මම නම් දන්නේ නැහැ. නමුත් ඒ සන්නාමය උපයෝග කරගෙන මහා ලොකු බොරුවකින් ජීවත් වෙනවා කියලා මට පේනවා. ඒ අයට මම පුන කතා කරන්නේ එන්න ඔබේ දැනීම අපි අසරණ ජනයාට බෙදා හරින්න. ඔබගේ උපාධිය හෝ වේවා. අද සමාජයේ උපාධිය ලබාගත් අය එක්ක කතා කරන්න පුළුවන්. මොකද උපාධි ගත්ත අය දන්නවා මේකෙන් ඇති වැඩක් නැහැ කියලා. උපාධි ගන්න ඉගෙන ගන්න අය එක්ක කතා කරන්න බෑ. ඒගොල්ලෝ හිතන්නේ මේක ඔටුන්නක් කියලා. ඒ නිසා ඔක ඇතුළේ ලොකු වෙනසක් තියෙනවා. මම මේ නිතරම කියන්නේ සාමාන්‍ය සරලව ජීවත් වෙන්න පුළුවන් එකම දහම දර්ශනය තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. මේ අවස්ථාවේ අපි මේ ශාස්ත්‍රවරයන්ට වඳින්නේ
මේ නාමයට වඳින්නේ ශ්‍රී නාමයට වඳින්නේ ඒ අය අපිට මෙතරම් කරුණු පැහැදිලි කරලා දුන්න ශාස්ත්‍රවරයන් කෙනෙක් ලෝකෙ මෙහි පිට නැහැ. එහෙමනම් අපි මේ ලංකාවේ ඉපදිලා මේ බුදුදහම දේශවනට ලබා ගන්න තරම් අපි කොච්චර පුණ්‍යවන්තද. විදේශ රටවල් වල බටහිර ගැතිවාදී නිරාගමික මිනිස්සුන්ට ඒ දේවල් නැති නිසා රාත්‍රී කාලයේ සමාජ ශාලාවල් වල හෝටල් වල ඒ අය හිතන්නේ මේක සතුටක් කියලා. නමුත් අවසානයේදී අපිට මරණය කියලා එකක් තියෙනවා. එහෙනම් අපි ජීවිතේ හරියට බැලුමක් වගේ. ඒ නිසා හිතන්න ඕන මේ රටවල් වල ගිහිල්ලා දුක් විඳින්නෙත් තවත් කෙනෙක් ජීවත් කරන්න නම් අපි ජීවත් වෙන්න නම් ඇයි මම ඉපදුනේ? මෙච්චර දුක් විඳින්නද? රෑ නිදි වරාගෙන දුක් විඳගෙන මූදු යනවා කට්ටියක්, හිඟමනේ යනවා කට්ටියක්, අශීලාචාරව හැතිරෙනවා කට්ටියක්. සතුට කියලා දෙයක් බොරුවට මිත්‍යාව තුලින් පෙවුනට ඇතුළාන්තේ කිසිම කෙනෙක් ළඟ සතුටක් නැහැ. ඒ බොරුවෙන් පේන්නේ. සතුට තියනවා නම් ඒගොල්ලෝ නිරෝගී වෙන්න ඕන. නිරෝගී නැහැ ඒගොල්ලෝ රෝගී. ඒගොල්ලන් පෙන්වන්නේ. ඒ නිසා දරුවනේ නුඹලා ඉගෙන ගන්නවා නම් අද අපේ සමාජය පිරිහිලා තියෙනවා. අපේ ඇලදොල ගංගා පිරිහිලා තියෙනවා. සුභාදහම පිරිහිලා තියෙනවා. ඒවා තව තවත් ඉස්සරහට පිරිහීගෙන යන්න ගිහිල්ලා කොතනින්ද විනාශ වෙන්නේ? එහෙනම් නුඹලා අධ්‍යාපනය වෙන්න ඕනේ. ඒක නිවැරදි කරගෙන ඉස්සරහට ඇවිල්ලා ඉදිරියට එන පරම්පරාවට යම් කිසි දෙයක් ඉතිරි කිරීමයි. නුඹලත් මේවා අවභාවිතා කරමින් මේ වගේ අයුතු ප්‍රයෝජන ලබා ගනිමින් ජීවත් වෙනවා නම් නුඹලා අධ්‍යාපනයක් තුල තියෙන සිලබස් එකකට අධ්‍යාපනය කෙරුවා මිසක් ඔය කොල කෑල්ලකට යම් කිසි සහතිකයක් ගැනීමට ඉගෙන ගත්තා මිසක් උඹලා රස්සාවක් කරන්න ඉගෙන ගත්තා මිසක් උඹලා මනුස්ස ජීවිතේන මානව සම්පතට අපි මොනවද කළේ කියලාවත් ලියන්න තරම් නුඹලා ඉතුරු වෙන්නේ නැත්තම් ඉස්සෙල්ලාම ලෝකේ ඕන තැනක සෑම කෙනෙක් ඉස්සෙල්ලාම නුඹලා අනුන්ගේ කැපැසිටි හොයන්න ඉස්සෙල්ලා තමන්ගේ කැපැසිටි හොයාගත්තොත් හොඳයි. මම කවුද කියලා. මම කවුද? සමහර අයට කියන්න පුළුවන් මං උපාධිධාරියෙක්, මං ආයතනයක MD, නැත්තම් මම ජනප්‍රිය නළුවා නිලිය, මං උසස් ගුරුවරයෙක්. ඔය සන්නාම මොකටද? ඔයයි මොනවද කෙරුවේ? මම කවුද? මම කවුද කියලා අවබෝධ කරගත්තට පස්සේ ඒ තරම් පිරිච්ච මිනිහෙක් තමා සතුව නැහැ. තමා හොයාගන්න තමා කවුද කියලා. ඕනම කෙනෙකුට මම කියනවා අපි සංවාද කරමු, අභියෝග කරමු ඕනම තනතුරක් එක්ක. සිංහලෙන් මම හරි කැමති. ඉංග්‍රීසි කියන්නේ භාෂාවක් විතරයි, ජාතියක් නෙමෙයි. එහෙනම් ඔය අවබෝධය ඇමරිකාවේ ජනාධිපති තුමාටත් තිබුණා නම් ඔය මිනිස්සු ජීවිත විනාශ කරන්න ඔය නියෝග දෙන්නේ නැහැ. ඔය රටවල ලොක්කෝ කියන අය මේ දහම අනුව අපි දන්නවා ඔය පේනවා විවිධ ආගම් වල හරක්ගේ බෙල්ල කපනවා. ඒ ඇඬු කඳුළු ඒ ඇස් දෙකෙන් පේනවා. ඒ තරම්වත් මනෝවිද්‍යාත්මක පැත්තෙන්වත් හිතන්න බැරි මිනිස්සු කොටසක් පෞකාරයෙන් ලෙස ජීවත් වෙනවා. එහෙනම් අර 130 යුතුයකම තමයි ඔය 70%න් එක එක්කෙනා හරි කමන්නේ ගලවගෙන හොඳ මගට ලබා ගැනීම. එහෙම කරන්නේ නැත්නම් නුඹලා ඉගෙනගෙන නැහැ. නුඹලා පොතපතේ දැනීම විතරයි. අද ඔක්කොම තමන් රස්සාවක් කළා එදා ජීවත් වෙන්න හිතනවා නම් නුඹලා තරම් පව්කාරව මේ ලෝකේ කවුරුත් නැහැ. උඹලා හිතන්න එපා උඹලාට යාන වාහන මින මුදල් ගෙවල් දොරවල් කන ආභරණ තිබුණාට නුඹලා මනසින් පෝසත් නැති දුප්පත්ම මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් පිරිපුන් අසරණ මිනිස්සු කොටසක් පමණයි
නුඹලා ඕන කෙනෙක් දරුවනේ බෞද්ධයෙක් කියලා බෞද්ධයා කියන්නේ ඔය අපේ සමහර හාමුදුරුවෝ එක එක අය ඉන්නවා සමහර අය ඉන්නවා ගෙදර කන්න නැති හින්දා සිවුර දාගත්තා දන්නේ නැහැ. හැබැයි සමහර අය ඉන්නවා හොඳටම ඒ දහම අවබෝධ කරගෙන අපිට ධර්ම දානයක් පිටස ලබා දෙන ඒවා. ඒ නිසා අපි පූජකවරු ගැන හිතන්න එපා. කිසිම ආගමක දෙයක් හිතන්න එපා. සත්‍ය අවබෝධ කරගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය දහම නෙමෙයි දර්ශනය අවබෝධ කරගත්තොත් නුඹලා සරන් උතුම් වස්තුවක් මේ ලෝකේ ආයේ නැහැ. ඔබ සැමට දෙවි බිහිතයි.